அனைவருக்கும் வணக்கம். வாழ்த்துக்கள். தெளிவுபடுத்தலாம் கேட்கிறேன். இதுல 3 கேள்விகள் இருக்குது. பெண்களை பாதுகாப்பாகவும் மரியாதையாகவும் நடக்கிற இஸ்லாமிய மதம் ஒன்றுக்கு மேற்பட்ட திருமணங்களுக்கு அனுமதி அளிக்கப்பட்டது. இது என்னுடைய 3வது கேள்வி. அது சம்பந்தமான தெளிவுகள் நீங்க கொடுத்தீங்கன்னா இன்னும் நல்லாயிருக்கும். అక్కడ పేరు కలయిచ్చేది అదే కలయ పేసిని දෙවන ප්‍රශ්නය තමයි එතුමිය අහපු අපි අර කාන්තා ප්‍රශ්නයට ගිහිල්ලා දෙවෙනි ප්‍රශ්නෙට එන්න. කාන්තාවන් ගෞරව කොට සලකන ඉස්ලාම් ධර්මයේ තුල ඇයි මේ බහුභාර්යා විවාහය අනුමත කරලා තියෙන්නේ කියලා. ඉස්ලාම් කාන්තාවට මුල් තැනක් ලබා දෙනවා. වරක් නබිනායකතුමාණන් වෙතට නබි මිත්‍රයෙක් ඇවිල්ලා අනෝ නබිනායකතුමනි මම දෙවියන්ගේ මාර්ගයේ යුද වැඩිය යුතුයි. ඉස්ලාම් රාජ්‍යය තුල යුද කරන්නට ඕන. යුද්ධ කරන්නට ඕන. සටන් කරන්නට ඕන. නබිනායකතුමාණන් අහනවා ඔබට දෙමාපියන් සිටිනවද කියලා. ඔව් එසේ ડોක්ටර්වරයාණනි මට දෙමාපියන් සිටිනවා. ඔබ ගිහින් ඔබගේ දෙමාපියන්ට උවටන් කරන්න මන්දයක් ස්වර්ගයේ තිබෙන්නේ ඔබගේ මවගේ පාමුල කියලා යවුවා. අපි ස්වර්ගයේ වෙනුවෙන් හැම දෙයක්ම කරන්නේ. ඇයි වෙනස් වූ චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වූ සංස්කෘතියක් අපි අනුගමනය කරන්නේ? කාන්තාවන් ඇයි නොටැක්කිරිය පළඳින්නේ? ඇයි අමතර වස්ත්‍රයක් පළඳින්නේ? ඇයි අපිට කියලා වෙනම යාඥා ක්‍රම තියෙන මේ සියල්ලක්ම අපි මරණින් මතු ජීවිතයේදී අපි ජයග්‍රහණය ලබා ගත යුතුයි කියලා හිතාගෙන තමයි කරන්නේ. ඒ ස්වර්ගයේ තියෙන්නේ අම්මගේ පාමුල කියන එක. අම්මට බැනලා වැඩ කරන්නේ නැතුව අම්මගේ කියවනට පටහැනිව අකීකරුවම කටයුතු කරලා මට ස්වර්ගස්ත වන්නට බෑ. ඉස්ලාම් ධර්මයේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන එක තමයි උතුම්ම ක්‍රියාව. ඒ ක්‍රියාවට වඩා මමගේ පාමුල ගිහිල්ලා ස්වර්ගය වන්නට කිව්වා. කාන්තාව උසස් තැනකට ගිහිල්ලා තියෙනවා. නමුත් බහුභාර්යා විවාහය ඉස්ලාම අනුමත කරේ අන්න ප්‍රශ්නේ. ලංකාවේ නැත්නම් ලෝකේ ජනගහනේ උගුල්ලයි අපිට වඩා වැඩියෙන් ඉන්නේ. ඒක කියන ඉස්සෙල්ලා කාන්තාව ජනගහන කුමිතිරි අනුපාතය ගැහණු පිරිමි අනුපාතය. දැන් ලංකාවේ ජනගහනය ගත්තා නම් සෑම වර්ෂයකම අඛණ්ඩව පවත්වන වෙනසක් තමයි පිරිමි ජනගහනයට වඩා අවම වශයෙන් ලක්ෂ 4ක්වත් කාන්තා ජනගහනය වැඩි. දැන් එක සමට සමයකට කියන්න බැහැ. එකට කියලා පුංචි පවුල රත්තරන් අපි දෙන්න ඉස්තරන් කියලා දෙන්නම එකට එක්කෙනයි. වෙන කවුරුත් මම බඳ ගන්නයි කියලා එකට කියලා තිබ්බනම් ඒ අතිරේක ලක්ෂ 4ට ජීවිතේට වන්දි ගෙවන්නේ කවුද? රජේ නේද? ඉස්ලාම් කියන්නේ කාන්තාවන් මේ කැමැති විදියට විවාහ කරගෙන යන්න කියලා. ඉස්ලාම් ප්‍රායෝගිකත්වයේ බලනවා. ජන සංයුතිය බලනවා. දැන් විවාහ වුණු කාන්තාවක් දික්කසාදන මහත්තයා පුනා යොමු කරපු අපේ මර්වින් දේව ගැතිතුමා පුනා යොමු කරපු ප්‍රශ්නේ තමයි. දික්කසාද වුණාන ඒ කාන්තාව බැඳ ගන්නකොටම සමාජයේ තිබෙනවන අගෞරවය. මෙයත් එක්ක අරයා ජීවත් වුණා මෙයා ජීවත් වුණා. මේ අගෞරවය මුස්ලිම් නොවන ජන සමාජයේ අගෞරවයක් වශයෙන් සලකන්නේ මුස්ලිම් නොවන ජන සමාජයේ කෙතරම් දුරට තියෙනවද කියලා මම දන්නේ නැහැ. එහෙම අගෞරව කොට සලකනවද කියන එක මම දන්නේ. නමුත් දික්කසාද වුණු කාන්තාවන්ට නැවත විවාහයක් සඳහා සහයෝගය ලබා දෙන පුද්ගලයන් සුළුතරයි. ඔවුන් බලන්නේ විවාහය නෙමෙයි වෛවාහික සම්බන්ධතා අවශ්‍ය නැහැ. ඔබ අනියමක් වශයෙන් අනියම් පෙමක් වශයෙන් අනියම් බිරිඳක් වශයෙන් ජීවත් වන්න කැමතිද කියලා තමයි අහන්නේ. ඒකට හේතු තියෙනවා. ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් නොවන ජාතිකයන්ට දෙවෙනි කසාදෙට ගියොත් ඉරගෙදර ඉල්ලවි. පළවෙනි හේතුව. දෙවෙනි හේතුව පිරිමියා හිතනවා තමන්ට සහකාරියක් තමන්ගේ භාර්යාවට අමතරව අවශ්‍යයි කියලා. තමන්ගේ ආසාවන් සන්තුෂ්ත කරව ගන්න තවත් සහකාරියක් අවශ්‍යයි කියලා හිතනවා. නමුත් ඒ සඳහා පරිසරයක් ගොඩනැගෙන්නේ නැහැ. නිවන් වූ වාතාවරණයක් තුළ දික්කසාද වුණු බැඳුණු බවට පත් වුණු කාන්තාවගේ ජීවිතයට වග කියන්නේ කවුද? ඒ නිසා ඉස්ලාම් ධර්මයේ පැවසුවා ඔබ කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට එකට වඩා වැඩි ප්‍රමාණයක් විවාහය සඳහා යා හැකියි. කාන්තාවන්ව අගෞරව කරන්නට නෙමෙයි. ජීවිතයක් නොමැතිව දුක්ඛම් කටළු මැද්දේ ජීවත් වන වෛවාහික ජීවිතයෙන් ඉවත් වුණු දික්කසාද වුණු වැන්දපු භාවයට පත් වුණු අතිරේකයක් වශයෙන් ජීවත් වන කාන්තාවන්ට ජීවන සහයෝගයක් ලබා දීම සඳහා. නමුත් මේ සංකල්පේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන එකේ අඩුපාඩුකම් තියෙනවා. බැන්දඹුවකට ජීවිතයක් දෙනවද? දික්කසාදුණු කෙනෙක්ට ජීවිතයක් දෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. ඉස්ලාම් ධර්මයේ
මේ බහුභාර්යා විවාහය අනිවාර්ය වුණේ කොහොමද? අතරවන පරිච්ඡේදයේ දෙවියන් පවසනවා වයින් ඛිෆ්තුම් අල්ලා තුක්සිතු ෆිල් යතාමා. නුඹලා සිතනවනම් අනාථ දැරියන් සම්බන්ධයෙන් යුක්ති සහගතව කටයුතු කරන්නට නොහැකි වේ කියා. ෆන්කිහු මා තාබ ලකුම් මින් නිසා. කාන්තාවන්ගෙන් ඔබ කැමැති කාන්තාවන්ගෙන් දෙක හෝ තුන හෝ අතර හෝ විවාහ වන්න කියලා පරිසුද්ධ වල් කුර්ආනයේ පවසනවා. පළවෙනි කොන්දේසිය එකල අනාථ දරුවන් ජීවත් වුණා. අනාථ දැරියන් ජීවත් වුණා. දෙමාපියන් නැහැ. කවුරු හරි කාගේ හරි බාරකාරත්වයක් යටතේ තමයි උන් ජීවත් වෙ යුත්තේ. ඒ අනාථ දැරියන්ව සමහරු බාරකාරත්වයට අරගෙන අනියම් ලෙස ඒ දැරියන්ව අපයෝජනයට පත් කරන්නට උත්සාහ කරා. ඉස්ලාම් ධර්මයේ වැළැක්වීම සඳහා අනාථ දැරියන් වැඩිවියටපත් වුණා නම් ඒ වැඩිවියටපත් වුණු අනාථ දැරියන්ව ඔබ ව්‍යභිචාරයෙන් හෝ අනාචාරයෙන් හෝ එම කාන්තාව භුක්ති නොවිඳ විවාහ වෙලා භුක්ති ඔබට භාර්යාවක් සිටින්නට පුළුවන්. නමුත් දෙවන කසාදේ නීත්‍යානුකූල භාර්යාව කියන ස්ථානය ලබා දීලා ඒ කාන්තාව විවාහ කරගන්න කියලා ඉස්ලාම් ධර්මයේ ලබා දුන්නා. හේතුව ඒ කාන්තාවට ජීවිතයක් අවශ්‍යයි. නැත්නම් අසරණ වූ දුකී දුප්පත් කාන්තාවක් තවත් පිරිමියෙකුගේ ආධිපත්‍යයට නතු වෙලා තමන්ගේ පතිවෘත්තභාවය පරදුවට තබන්නට සිද්ධ වෙයි කියලා තමයි ඉස්ලාම් බහුභාර්යා විවාහයට අවසරය ලබා දුන්නේ. කාන්තාවන්ව අගෞරවයට පත් කරන්නට නෙමෙයි. දැන් මේ ලෝකේ ඉන්න පිරිමින්ගෙන් මම අහන්නේ. එක භාර්යාවක් පමණක් පවත්වාගෙන ජීවත් විය යුතුයි කියන මතේ සිටින ප්‍රායෝගික ජීවිතයේ ඉන්න පිරිමින් ගැන සංගණනයක් අපි පැවැත්වුවා නම් උන් කියයි මට භාර්යාවන් දෙන්නෙක් හිටියා නම් හොඳයි. ඒ කාලේ රාජ්‍ය නායකවරු රජවරු තමන්ට භාර්යාවරු පවත්වාගත්තා වගේ මට භාර්යාවරු 10ක් තියාගන්නට ලැබුණත් ශක්තිය තිබෙනවා නම් මම අනිවාර්යෙන් තියාගන්න. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ නීතිය තමයි ඉඩ දෙන්නේ නැත්තේ. නීතිය ඉඩ දෙන්නේ නැහැ කියලා තමන්ගේ නීත්‍යානුකූල භාර්යාවත් එක්ක පමණක් සංවාසය දෙන පිරිමින්ද ලංකාවේ ඉන්නේ. නැත්නම් ලෝකේ ඉන්නේ බහුතරයක් හොඳ මිනිස්සු ඉන්නවා. බහුතරයක් පතිවෘත්තතාවය පරදුවට තබලා අනියම් පෙම් සම්බන්ධතාවන් වල තමයි නියැලමින් සිටින්නේ. මේකයි ඉරණම. ඒ නිසා ඉස්ලාම් නිකන් ලෝකයාට පවිත්‍රතාවය පෙන්වන්නට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි දෙයක් සිදු නොකර ඔබ නීත්‍යානුකූල අයිතිය කාන්තාවකට ලබා දීලා අසරණ කාන්තාවට පිළිටවන්න කියලා කියන්නේ ඒ කාන්තාවට ගෞරවය කිරීම සඳහාම පමණයි. එසේ නැත්නම් මේ කාන්තාවගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අඳුරු ජීවිතයක් බවට පත් වේ.